ඔබට පුළුවන් ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කර්මාන්ත අමාත්‍යාංශ නියෝජිතයෙක් ඉන්නවා. ඔහුට ඔබගේ ව්‍යාපෘති වාර්තාව දෙන්න. හැබැයි ඉස්සර ණයක් ගන්න යනකොට බැංකුව ඉල්ලන ගැරන්ටි එකක්. ණය දෙන්න නම් එයාට ගැරන්ටියක් තියන්න ඕන. හැබැයි අපි ලෑස්ති ඔබ ඊට හොඳ ව්‍යාපෘතියක් හදනවා නම් ඔබට බැංකුවට තියලා ණයක් ගන්න දේපලක් නැත්නම් ඔබට ණයක් ලැබෙන්නේ නැහැ. අපි හදනවා වැඩපිළිවෙලක්. ඔබ සඳහා බැංකුවෙන් ණය දෙන්න ගැරන්ටිය ආණ්ඩුව දෙනවා. ගෙව්වේ නැත්නම් ආණ්ඩුව ගෙවන වැඩපිළිවෙල. හැබැයි ඒක අපත යන වැඩපිළිවෙලක් නෙවෙයි. අපේ ව්‍යාපෘති නිලධාරීන් විසින් එම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන්න ඕන. ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. ඊළඟ ඒ ව්‍යාපෘතියට අවශ්‍ය කරන සහාය දෙන්න ඕන. ඒකට අවශ්‍ය කරන කළමනාකාරීත්වය දෙන්න ඕන. නැත්නම් මම දැකලා තියෙනවා ගොඩක් මේ ව්‍යාපෘති වලින් කාන්තාව හිටපු තැනටත් වඩා යටට වැටුණා. මේකයි සිද්ධ වුණේ. එකපාර ඇවිල්ලා කියනවා මල් වගා කරන්න ණයක් දෙන්නම් කියලා. පස්සේ මොකද වුනේ? මල් වගාවක් නැහැ. බැංකුවේ ණයකාරියක් ඉන්නවා. ඒ නිසා මේ විශේෂයෙන්ම අපේ කාන්තාවන් පහුගිය දශක ගණනාවක් පුරා විශේෂයෙන්ම සුද්ධ මූල්‍ය ණය යෝජනා ක්‍රම හරහා විශාල සූරාකෑමකට භාජනය වෙලා තිබෙනවා. සමහර පොලිය මම බැලුවා 70 80යි පොලිය. 70ට 80ට පොලියට ණය අරගෙන මොන ව්‍යාපෘතියද සාර්ථක කරගන්න පුළුවන්? කිසි ව්‍යාපෘතියක් සාර්ථක කරගන්න බෑ 70ට 80ට පොලියට ණය අරගෙන. කුඩු වික්කොත් හැර 70 කොහොමද ගෙවන්නේ? එනිසා අපි සූත්‍ර මූල්‍ය පනතක් ගෙනාවා. ඒ පනත අනුව අපි මහා බැංකුවෙන් නියාමන කොන්දේසි සකස් කරනවා. මීට වඩා වැඩියෙන් පොලියට ණය දෙන්න බෑ.